කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා YouTube එකට. කාලයකට පස්සේ අද අපි වීඩියෝ එකක් හදුවා. මේකෙන් අපි කතා කරන්න හදන්නේ HTML 2016 පාස් පේපර් එකේ HTML ප්‍රශ්න තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ. O level ලඟ වෙලා තියෙනවා. ඊළඟ වීඩියෝ වලින් අපි තවත් HTML එක ගැන කතා කරලා HTML ගොඩ දාමු කොහොම හරි. හරියන යන් වීඩියෝ එකට. දෙවැනි කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට තමයි HTML ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ 2016 දී. තුන්වෙනි ප්‍රශ්නේ මම දැන් මේ ස්ක්‍රීන් එකේ දාගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. එතකොට මේකේ දීලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පහත දී ඇති එක් එක් වගන්තියේ ස්තැම් පෙරීම සඳහා වඩාත්ම සුදුසු පදය තමයි තෝරන්න කියලා තියෙන්නේ. සුදුසු පදේ තෝරලා ඕගොල්ලන්ට දෙන පිළිතුරු පොතෙහි අංක දාලා ලියන්න තමයි තියෙන්නේ. මේ කොටස් දෙකකින් එන්නේ HTML ප්‍රශ්න. මේ වගේ පොඩි ප්‍රශ්න හතරකුයි මේ වගේ කෝඩ් එකක් ෆිල් කරන්න තියෙන ප්‍රශ්නේ කොටසයි එක කොටසේ ඒ කොටස තියෙනවා. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයට අමතරව අත්‍යවශ්‍ය අංගයක් කියලා කියනවා. අන්තර්ජාල සම්බන්ධතාවයට අමතරව වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්න අපිට වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්න මෙතන තියෙන කොටස් තුන ගත්තාම මෙතන කියලා තියෙනවා සන්දාර කළමනාකරණ මෘදුකාංගය කියලා. ඊට පස්සේ වෙබ් සත්කාරකය කියලා තියෙනවා. වෙබ් පරිශීලක කණ්ඩායම කියලා තියෙනවා. වෙබ් පරිශීලක කණ්ඩායමටත් වෙබ් පරිශීලනය කරන්න අවස්ථාවක් හම්බෙන්නේ ඒක හොස්ට් කරොත් විතරයි. ඒ කියන්නේ අපිට අපේ කම්පියුටර්ස් වල පැය 24ම දවස් 365ම ඔන් කරගෙන ඉන්න බැරි හින්දා අපේ වෙබ්සයිට් එක අපි එහෙම තියාගන්න පුළුවන් මේ පරිගණකයකට අප්ලෝඩ් කරනවා. අන්න ඒ පරිගණකයට තමයි අපි සර්වර් කම්පියුටර් එකක් කියලා කියන්නේ. වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ. එයා තමයි දවස් 365ෙම පැය 24ම ඔන් එකේ ඉඳගෙන එන පරිශීලකයාට ඒ වෙබ් පිටුව මේ පෙන්වන්නේ. එතකොට අන්තර්ජාල සම්බන්ධතාවයට අමතරව වෙබ් සත්කාරකය තමයි ඕන වෙන්නේ. එතකොට ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. එතකොට සන්දාර කළමනාකරණ මෘදුකාංගයක් ඕන වෙන්නේ මේකේ මේ ගතික වෙබ් අඩවියක් හදනකොට දෙවෙනි කොටස තියෙන එක. හරි. එතකොට ඒකට උත්තරේ වෙබ් සත්කාරකය. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයට අමතරව වෙබ් සත්කාරකයක් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ B කොටස ගතික වෙබ් අඩවි නිර්මාණය කිරීමට භාවිත වෙනවලු ගොනුහුමාරු නියමාවලිය නෙමෙයි. ගොනුහුමාරු නියමාවලිය පාවිච්චි වෙන්නේ ගොනුහුමාරු කරගන්න FTP කියන එක ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. එතකොට වෙබ් පරිශීලක කණ්ඩායම කියන්නේ වෙබ්සයිට් එකකට යන අය වෙබ්සයිට් එක පරිශීලනය කරන අය තමයි පරිශීලක කණ්ඩායමක් කියන්නේ. එතකොට ඒ උත්තර දෙකම වැරදි. එතකොට පළවෙනි උත්තරේ තමයි එන්නේ සන්දාර කළමනාකරණ මෘදුකාංග තමයි ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්න භාවිතා වෙන්නේ. ඊළඟට පාට රූප සහ ශබ්ද. C කොටස පාට රූප සහ ශබ්ද. පාට කියනවා ටෙක්ස්ට් වලට, රූප කියන්නේ ඉමේජස්, ඊට පස්සේ ෆොටෝස්, ශබ්ද කියන්නේ ඔඩියෝ. ඔය වගේ බහුමාධ්‍ය තමයි මේ දීලා තියෙන්නේ. පාට රූප සහ ශබ්ද සිස්තනක් සංරචක වේ කියලා තියෙනවා. වෙබ් අඩවියක අන්තර්ගතෙහි තමයි මේවා සංරචක වෙන්නේ. අපි වෙබ් අඩවියකට ගිහින් බැලුවොත් ඔය ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. එතකොට වෙබ් සත්කාරකය කියලා තියෙනවා. ඒ උත්තරේ වැරදි. වෙබ් සත්කාරකය කියන්නේ වෙබ් හොස්ට්. ඒ කියන්නේ යා තමයි වෙබ් එක තියාගෙන එන එක්කෙනාට පෙන්වන එක්කෙනා. එයා ළඟ තමයි වෙබ්සයිට් එකක් තියාගෙන ඉන්නේ. එතකොට වෙබ් සත්කාරකය කියන එක වැරදි. වසම් නාමය කියන එකත් වැරදි. වසම් නාමය කියන්නේ ඒක වෙබ්සයිට් එක අපිට හොයාගන්න URL එක තියෙන කොටසක්. හරි. ඊළඟට D කොටස
D කොටසේ තියෙනවා වෙබ් අඩවියක් නිතිපතා යාවත්කාලීන කිරීම. වෙබ් අඩවියක් නිතිපතා යාවත්කාලීන කියන්නේ ඩේලි අප්ඩේට් කරන එක ගැන තනක් වැදගත් අංගයකිලු. වෙබ් අඩවියක් නිතිපතා යාවත්කාලීන කිරීම වැදගත් අංගයකි. සන්ධාන කළමනාකරණ මෘදුකාංගයෙහි නෑ. නියමාවලියන්හිද නෑ. එතකොට ඒකට උත්තර එන්න ඕනේ නඩත්තු කිරීමේ කාර්යයෙහි කියන එක. වෙබ් අඩවියක් නිතිපතා යාවත්කාලීන කිරීම නඩත්තු කිරීමේ කාර්යයෙහි වැදගත් අංගයක්. එතකොට ඒක තමයි උත්තරේට එන්න ඕනේ. හරි, පළවෙනි කොටස අපි සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟට බලමු දෙවෙනි කොටස කෝඩ් එක කොහොමද ෆිල් කරන්න කියලා. හරි, ඔන්න දීලා තියෙනවා අපිට වෙබ්සයිට් එකක ප්‍රීවිව් එකකුයි ඒක හදන්න පාවිච්චි කරලා තියෙන HTML කෝඩ් එකේ කොටසකුයි කෝඩ් එකයි දීලා තියෙනවා. එතකොට මේ කෝඩ් එකේ තනින් තන අපිට ස්ටැන් වලට ඉලක්කම් දාලා තියෙනවා. ඒවට අදාළ උසුලන එහෙම නැත්නම් ටැග් මොනවාද කියලා මේ ලයිස්තුවෙන් අපිට තෝරලා දෙන්නලු. හරි, අපි බලමු කොහොමද මේක හැදිලා තියෙන්නේ කියලා. බැලුවහම පේනවා උඩින්ම ටෙක්ස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉමේජ් එකක් තියෙනවා. ඉමේජ් එකට කැප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ පැරග්‍රාෆ් එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා. ටේබල් එකටත් ටයිටල් එකක් තියෙනවා. ඊට පස්සේ යටිනුත් පැරග්‍රාෆ් එකක් වගේ එකක් තියෙනවා. ඒකටම තවත් වෙබ්සයිට් එකකට ලින්ක් එකක් අපිට දීලා තියෙනවා. සරල වෙබ්සයිට් එකක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. මේක හැදිලා තියෙන විදිහ ගැන ඒ කියන්නේ හදලා තියෙන කෝඩ් එකේ ස්ටැන් වලට අදාළ උසුලන ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. හරි, අපි කෝඩ් එක බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. HTML දාලා පටන් අරන් තියෙනවා. head එකේ දීලා තියෙනවා human elephant conflict කියලා. ඊට පස්සේ body එක පටන් අරන් තියෙනවා. body එකේ body එකේ තමයි මේක ඇත්තටම head එකේ එකට දාලා තියෙන්නේ මේ අර අපි මොකක් හරි browser එකකට ගියාම browser එකේ උඩින් පෙන්වන වෙබ්සයිට් එකේ title එක අන්න එතන තමයි මේ human elephant conflict කියලා තියෙන්නේ. ඒ කියන්නේ එකට එන්න ඕනේ මෙතනින් title කියන එක. title කියන උසුලනේ තමයි මෙතන මේ එකට එන්න ඕනේ head එකට. ඊළඟට හරි, එතකොට එකක් ඉවරයි. ඊළඟට දෙවෙනි එක body පටන් අරන් තියෙනවා. මේ අපිට දීලා තියෙන preview එකේ තියෙන body එක. body එකේ 2 දාලා පටන් අරන් තියෙනවා, 3 දාලා තියෙනවා, 4 දාලා තියෙනවා. මොකද්ද ටැග් ටිකක් දාලා ඊට පස්සේ අපේ මේ උඩින්ම තියෙන මාතෘකාව දීලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකට එන්න ඕනේ H2 කියන ටැග් එක. මොකද මේ අකුරු human elephant conflict in Sri Lanka කියන එක තමයි මේ දීලා තියෙන්නේ. ඒක හැඩසව් වෙලා තියෙන්නේ අනිත් අකුරු වලට වඩා ටිකක් ලොකු වෙන්න. ඒකින්ද අපිට දෙකට උත්තරේ H2 විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ 3 කියන එකට උත්තරේ අපිට B කියලා ගන්න පුළුවන්, bold කියලා. මොකද මේ අකුරු bold වෙලා තියෙනවා. එතකොට B කියලාත් අපිට ගන්න පුළුවන්. එතකොට දෙකට උත්තරේ H2, 3ට උත්තරේ B bold කියලා මම ගන්නවා. ඊට පස්සේ 3 වෙනි හරි, 2 හරි, 3 හරි. ඊළඟට 4 වෙනි එක face Arial කියන ෆොන්ට් එකෙන් හදලා තියෙන්නේ මේක. ඒ වගේම color black කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ෆොන්ට් එකේ තමයි වෙනස්කම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ face කියන එකට ඉස්සරහට එන්නේ 4 කියන තැනට එන්නේ ෆොන්ට් කියන ටැග් එක. ෆොන්ට් face තමයි මෙතන එන්න ඕනේ ටැග් එක. එතකොට ෆොන්ට් කියන එක තමයි මේ 4 වෙනි එකට එන්න ඕන උත්තරේ. හරි, ওই ටිකෙන් අපිට මෙතන මේ ටෙක්ස්ට් එකට වෙනකන් අපේ කෝඩ් එක අපි විසඳගෙන ඉවරයි.
ඊළඟට ඉමේජ් එක තියෙන්නේ. ඊට පස්සේ සෙන්ටර් ටැග් එකක් දාලා ඉමේජ් එකක් දාලා තියෙනවා. ඉමේජ් කියන තැන තමයි 5 කියන ඉලක්කම තියෙන්නේ. ඒ කියන්නේ ඉමේජ් එකක් අපි දාන්නේ img src කියන එකෙන්. ඒ කියන්නේ img කියන්නේ ඉමේජ් කියන එක තේරුම. ඊට පස්සේ src කියන එක දාලා තමයි සමාන ලකුණ දාලා අපි උඩු කොමාය තුලේ ෆොටෝ එක තියෙන තැන දාන්න ඕනේ. ඒ කියන්නේ URL එකක් හරි ෆොටෝ එකේ අර ප්‍රොපර්ටිස් වලට ගියාම එන ෆොටෝ එකේ තියෙන ඇඩ්‍රස් එක හරි ඉමේජ් එක තියෙන තැන ඇඩ්‍රස් එක හරි තමයි අපි දාන්න ඕනේ. ඔන්න ඔය විදිහටයි ඉමේජ් එකක් දාන්න වෙබ්සයිට් එකකට. එතකොට මෙතන මේ එන්න ඕනේ උත්තරේ img src කියන එක තමයි එතෙන්ට එන්න ඕනේ. img src කියන එක. ඊළඟට පහට උත්තරේ එතකොට src. ඊළඟට හතරවෙනි එක ආයෙ වෙලා තියෙනවා. එතනත් ෆොන්ට් කියන එක තමයි උත්තරේ. ඊට පස්සේ හයවෙනි එක අපිට පැරග්‍රාෆ් එකක් තමයි පටන් අරන් තියෙන්නේ. මෙතන බැලුවම පේනවා elephant population in Sri Lanka is dividing at alarming rate due the conflict between the humans and elephants කියලා පැරග්‍රාෆ් එකක් තියෙනවා. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක් තමයි 6 කියන ඉලක්කම ළඟින් පටන් අරන් තියෙන්නේ. පැරග්‍රාෆ් එකක් අපි පටන් ගන්න දාන ටැග් එක තමයි p කියන ටැග් එක. p කියන ටැග් එක. එතකොට එතෙන්ට 6 වෙනි එකට උත්තරේ එන්න ඕනේ p කියලා. ඕකේ 6 ඉවරයි. 7 දීලා තියෙන්නේ 6 දැන් p කියන එකනේ පැරග්‍රාෆ් කියන එකනේ. align සමානයි කියලා දීලා තියෙනවා. align කියන්නේ කෙල්ල කරනවා කියන එක. එක්ක වමට කෙල්ල, දකුණට කෙල්ල, මැදට කෙල්ල කියලා කෙල්ල වර්ග 3ක් තියෙනවා. align වර්ග 3ක්. පැරග්‍රාෆ් එක දැක්කහම අපිට පේනවා මේක වෙලා තියෙන්නේ justify කියලා. align එක justify වෙන්න තමයි මේ align එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ 7ට justify කියන එක. justify. ඊළඟට මේ ප්‍රිවිව් එකේ භාගයක් මම කෝඩ් එක ඉවරයි කතා කරලා. ඊළඟට අපිට තියෙන්නේ මේ වගුවයි මෙන්න මේ ලින්ක් එකයි දාපු හැටි ගැන කතා කරන්න. එතකොට අපිට ටේබල් එකක් දීලා තියෙනවා. ටේබල් එක පටන් අරන් තියෙනවා සෙන්ටර් ටැග් එකකින්. සෙන්ටර් වෙන්න තමයි ටේබල් එක තියෙන්නේ. එතකොට ඊළඟ ස්තන අපි දැන් 4 වෙනකන් කතා කරා. වගුවේ අපිට ප්‍රශ්න මුකුත් අහලා නැහැ වගුවෙන්. ඒකේ මුකුත් ස්තම් පුරවන්න නැහැ. ඊළඟට අපිට තියෙන්නේ 4 වෙනකන් කතා කරා. අපිට දැන් තියෙන 8 වෙනි එක. ඒ කියන්නේ අපිට තියෙන්නේ මේ ලින්ක් එක ගැන කතා කරන්න. මේවා ප්‍රිවිව් එකේ අන්තිමටම තියෙන the complete කියලා දාලා තියෙන ලින්ක් එක ගැන තමයි අපි කතා කරන් තියෙන අදිසන්ධානයක් ගැන. justify වෙන්න දාලා තියෙනවා. The more information about the conflict between the humans and the elephant can be found in කියලා දාලා anchor tag එකක් දාලා තියෙනවා. ඒ අකුරෙන් පටන් ගන්න. මේ අපි කතා කරේ image එකක් දාන හැටි. මේ paragraph එකක් දාන හැටි. එතකොට මොකක්ද අපි link එකක් දානකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ anchor tag එක කියලා දාලා anchor tag එක පටන් අරන් href කියලා දාලා සමාන ලකුණ දාලා මෙන්න මෙතෙන්ට අපි link එක දානවා. අපිට අවශ්‍ය link එක දාලා කොමා බහලා tag එක close කරලා ඊට පස්සේ අපිට ඒ link එක තියෙන තැනට දාන්න ඕන වචනේ මෙතනින් දාලා anchor tag එක close කරනවා. ඔන්න ඔහොමයි anchor tag එකක් දාන්නේ. එතකොට අපිට අහලා තියෙන්නේ
ඒ අකුරට පස්සේ එන වචනේ මොකක්ද කියලා. ඒ කියන්නේ මෙන්න මේක. ඒ අකුරෙන් පස්සේ එන්නේ href කියන එක. එතකොට 8 වෙනි ස්තැනට එන්න ඕනේ href කියන උත්තරේ. ආයි බැලුවොත් එහෙම එකට එනවා ටයිටල් කියන එක, දෙකට එනවා S2 කියන එක, තුනට එනවා බෝල් ටැග් එක, හතරට එනවා ෆොන්ට් ටැග් එක, පහට එනවා src ටැග් එක, img src කියන එක, ඊළඟට 6ට එනවා p කියන ටැග් එක, පැරග්‍රාෆ් ටැග් එක, 7ට එනවා justify කියන ටැග් එක, 8ට එනවා href කියන ටැග් එක, ඇංකර් ටැග් එකේ href කියන අකුරු ටික තමයි එතෙන්ට එන්නේ. හරි, එතකොට අපි HTML ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. අපි තවත් වීඩියෝ එකකින් තවත් පාස් පේපර් එකක HTML ප්‍රශ්නේ කතා කරමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්.